ක්‍රීඩාශීලී සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට 2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 24 වන තරඟයේ විදිහට ඊයේ දිනේදී ඉන්දියා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර තරඟයේ පැවැත්ුණා. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා සියලු දෙනාටම ආරාධනය කරනවා අද පැවැත්වීමට නියමිතයි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්තානු කාන්තා කණ්ඩායම අතර තරඟයේ. ඉතින් මෙම තරඟයේ පිටියේ උණුසුම වන සජීවී තොරතුරු සමගින් රැඳෙන්න අපේ නාලිකාවත් එක්ක අපේ නාලිකාව subscribe කරලා තියාගන්න. අද තරඟයේ අලුත්ම තොරතුරු දැනගන්න. ඉතින් මෙම තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමට නවසීලන්ත කණ්ඩායමට සහ ඒ වගේම ඉන්දියා කණ්ඩායමට යන කණ්ඩායම් තුනටම වැදගත් තරඟයක් බවට පත් වුණේ අවසන් පූර්ව වටේ තම ස්ථානය තහවුරු කර ගැනීමට මෙම තරඟයේ ප්‍රතිඵලය වැදගත් වන නිසා මෙම කණ්ඩායම් තුනටම ඊයේ තරඟයේ ආරම්භ වන විට නවසීලන්ත කණ්ඩායම ඉන්දියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙලින් 4 වන 5 වන සහ 6 වන ස්ථානයේ රැඳී සිටියත් මෙම තරඟයේ ප්‍රතිඵලය අවසන් වීමත් සමග අවසන් පූර්ව වටේ සියලුම ගැටලු විසඳී තිබෙනවා. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ ඕස්ට්‍රේලියා කණ්ඩායම, දෙවන ස්ථානයේ දකුණු අප්‍රිකා කණ්ඩායම, තෙවන ස්ථානයේ එංගලන්ත කණ්ඩායම, හතරවෙනි ස්ථානයේ ඉන්දියා කණ්ඩායම, පස්වෙනි ස්ථානයේ නවසීලන්ත කණ්ඩායම, ශ්‍රී ලංකා කණ්ඩායම, හයවෙනි ස්ථානයේ ඒ වගේම බංගලාදේශ කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම 7 වන සහ 8 වන ස්ථානවල රැඳී සිටිනවා. ඊයේ තීරණාත්මක මෙම තරඟයේදී මුලින්ම පන්දුර පහර දුන් ඉන්දියා කාන්තා කණ්ඩායම ලකුණු 340ක දැවැන්ත ලකුණු පුරවක් නිර්මාණය කිරීමට සමත් වුණා. කඩලු 3ක් පමණක් දැවී යමින් පන්දුවාර 49ක් තුල්දී. ඒ අනුව ඩක්වර්ත් ලුයිස් න්‍යායට අනුව පන්දුවාර 44ක තරඟයක් ලෙස පැවැත්වීමට තරඟ තීරකවරුන්ගේ තීරණයක් බවට පත් වුණා. ඉතින් මෙම ඉලක්කය හඹා යෑමේ ආරමුණින් පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට පන්දුවාර 44 තුල්දී ලබා ගැනීමට සමත් වුණේ ලකුණු 271ක් පමණයි. කණ්ඩායමේ කඩලු 8ක් දැවී යමින් ඒ අනුව ඉන්දියා කාන්තා කණ්ඩායම ඩක්වර්ත් ලුයිස් න්‍යායට අනුව ලකුණු 53කින් මෙම තරඟයේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඉතින් මෙම තරඟයේ ඉන්දියා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කිරීම සමග ඉන්දියා කාන්තා කණ්ඩායම නිල වශයෙන් 2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටේ සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායමේ අවසන් පූර්ව වටේ බලාපොරොත්තු හිමි කරමින්. ඉතින් මේ වන විට තරඟාවලියේ ක්‍රීඩා කරන කණ්ඩායම් 8ම තරඟ 6 බැගින් ක්‍රීඩා කර තිබෙන ඒ වගේම මෙම තරඟ 6 බැගින් ක්‍රීඩා කර තිබෙන අවස්ථාවක අවසන් පූර්ව වටේ සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් 4 මේවට නිල වශයෙන් පත් වී අවසන්. ඒ ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ ඉන්දියා යන කණ්ඩායම් ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙලින් පළමුවන, දෙවන සහ තෙවන ඒ වගේම සිව්වන ස්ථානවල රැඳී සිටිමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරඟාවලියේ ක්‍රීඩා කරන අවසන් තරඟය අද පැවැත්වීමට නියමිතයි. ඒ පාකිස්තානු කාන්තා කණ්ඩායම සමගින්. ඉතින් මෙම තරඟයේ ප්‍රතිඵලය මෙම ලෝක කුසලාන තරඟාවලියට කිසිදු ආයුරකින් වැදගත් වන්නේ නැහැ. මේවටත් අවසන් පූර්ව වටේ සඳහා සියලුම කණ්ඩායම් තේරීපත් වී අවසන් නිසා කෙසේ වෙතත් මේවට පාකිස්තානු කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරඟාවලියේ එකදු ජයග්‍රහණයක් හෝ වාර්තා කිරීමට සමත් වී නැහැ. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම එක් ජයග්‍රහණයක් පමණයි වාර්තා කිරීමට සමත් වී තිබෙන්නේ. ඒ බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති තරඟය. ඉතින් අද ශ්‍රී ලංකාව සහ පාකිස්තානු කාන්තා කණ්ඩායම අතර තරඟයේ උණුසුම් තොරතුරක් සමගින් නැවතත් ඔයාලත් එක්ක එකතු වෙමින් බලාපොරොත්තු වෙන දැනට නවතිනවා. ඔයාලා සියලු දෙනාටම ක්‍රීඩාශීලී සුබ දවසක්.